කොහෙද අපි යන්නේ පුතේ? ලයිට් එක බලන්න. ලයිට් එක බලන්න. අලුත් එක්ස්පීරියන්ස් එකක් මම හිතනවා. Come on guys, let's go with Sonia and Roshania. හෙලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මුලින්ම හැමෝටම ගොඩාක් ආදරෙන් ස්තුති කරනවා අපේ වීඩියෝස් බලනවට, ලයික් කරනවට, කමෙන්ට් කරනවට හැමෝටම ගොඩාක් ආදරෙන් ස්තුති කියනවා. අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. මම හිතනවා මේක අලුත් අත්දැකීමක් වෙයි කියලා. මොකද ගිය සතියේ අපි ගියා Moonlight Festival බලන්න. ඒක චයිනීස් අයගේ චයිනීස් අය ඕගනයිස් කරලා තිබ්බ ෆෙස්ටිවල් එකක්. හරිම ලස්සනයි. සෙනසුරාදා දවස් දෙකේ තමයි ඒක තිබ්බේ. මටත් මගේ යාළුවා තමයි පෝස්ට් එකක් කිව්වේ මේක දැකලා මෙහෙම දෙයක් තියෙනවා යන්න බබාට පෙන්නන්න කියලා. ඉතින් මගේ යාළුවට නම් එන්න බැරි වුණා. චුටි දවස් චුටක් අසනීපෙන් හිටියේ හින්දා ඊට පස්සේ අපි ඉතින් හිතුවා බබාත් ආස වෙන නිසා යනවා කියලා. ඉතින් මම හිතුවා vlog එකක් ගෙනා කියලා. මොකද මේක වැඩි දකින්න නැති දෙයක් නිසා හැමෝටම අලුත් එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා මම හිතනවා. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලටත් ලස්සන දේවල් ටිකක් මේකෙන් බලන්න පුළුවන්. ඉතින් අද අපි යනවා. අද 9ට මේක ඉවරයි. දැන් වෙලාව 6:40 වගේ ඇති. මොකද අපිත් එක්ක ආන්ටි සොනාලි නංගි යගේ අම්මත් එකතු වෙනවා. ඉතින් මං හිතනවා බබා ගොඩක් ආස වෙයි කියලා තමයි මේකට යන් කියලා හිතුවේ. ඉතින් ඔයාලත් දැන් අපිත් එක්ක බලන්න මේක කොන වගේද ලස්සනද කියලා. හයි කොහෙද අපි යන්නේ පුතේ? ලයිට් එක බලන්න. ලයිට් එක බලන්න. Moonlight Festival. කොහෙද? Moonlight Festival. ඒ බබා ආසයිද? Yeah. ඒකනේ යාළුවන්ට යාළුවන්ට කියන්න අපිත් එක්ක යන්න එන්න කියලා. Come on guys, let's go with Sonia and Roshania. Friends, අපි ලයිට් එක එන්න. අපිත් එක්ක ලයිට් බලන්න එන්න කියන්න. අපි ලයිට් එක එන්න. එන්න. එහෙනම් අපි ගිහලා හම්බෙමු. ඔන්න දැන් ඉතින් අපි කට්ටියත් එක්කම යන ගමන් තමයි ඉන්නේ. මේ ඉන්නේ සොනාලි නංගිගේ අම්මා. ළඟදි තමයි මේ ආන්ටි ලංකාවේ ඉඳන් ආවේ. ඉතින් අපේ බබා හරි ආදරේ දැක්කනේ ඉබිනවා. ඔව් කින්ඩර්ගාඩන් එක. මේ විදිහට යන පාර දෙපැත්තේ ඉඳලා පුදුම ලස්සනක් තිබ්බේ. චයිනීස් අයගේ ඩෙකොරේෂන්ස් තිබ්බා. හැමතැනම ලයිට්ස් තිබ්බා. මාරම ලස්සනයි. චීනෙ ගියා වගේ පොඩ්ඩක් හිතුණා. මොකද බලන තැන හිටියේ චයිනීස් කට්ටිය. ඒ වගේම මේ ෆුඩ් ස්ටෝල් හැමතැනම තිබ්බා. යාළගේ ෆැන්සි අයිටම්ස් ස්ටෝල් ගොඩක් තිබ්බා. හරිම ලස්සනයි. ඇත්තටම මේ හැම දෙයක්ම ලස්සනට යාලා ඕගනයිස් කරලා තිබ්බා. ඉතින් මාරම සෙනගක් හිටියේ. දවස් 2ක් නිසා වෙන්නේ නැති පුදුම සෙනගක් හිටියා.
එකේ තිබ්බ ලස්සනම දෙයක් තමයි මේක. මං හරිම ආස උන තැනක් තමයි මේක. චයිනීස්ගේ ඩාන්ස් අයිටම්ස් ගොඩක් තිබ්බා. ලංකාවේ තිබිලා තියෙන එක අපේ අද ඉවරයි. තව අනිත් රටවලත් මං හිතන්නේ තිබිලා තියෙනවා. අපිත් ගොඩක් වෙලා මෙතන ඇත්තටම හිටියා. මාරම ලස්සනයි. Globe Lights, sung by Chu Chiling and Chen Wuzi with dancers from New Zealand Chinese Women Association. Please welcome them with a round of applause. 掌声有请灯火里的中国。මෙන්න පේනවනේ අපේ චූටි දුව. එයාට මෙතන යාළුවෝ ගොඩාක් හම්බුණා සෙල්ලම් කරන්න. හරි ආසාවෙන් මෙතන එයා සෙල්ලම් කරා. මේ තියෙන්නේ ෆුඩ් ස්ටෝල්. ඉතින් මේ ගොඩාක් ෆුඩ් ස්ටෝල් තිබ්බා. ගොඩාක් කෑම වර්ග තිබ්බා. ඒ වගේම සමහර ඒවාට මාර කියු එකක් තිබ්බා. ඔන්න අපි කට්ටිය දැන් මේ ඉන්නේ පොඩි රයිඩ් එකක් යන්නේ. ඉතින් හරි ජොලියටත් එක්ක තමයි ඉතින් අපි මේක කරේ. එහෙම දේවලු තියෙන්න ඕනනේ. රයිඩ්ස් ගොඩාක් තිබ්බා. හැබැයි සෙනග ගොඩක් හිටියා. ලොකු කියු එකක් තිබ්බා. මේකට නම් ලොකු කියු එකක් තිබ්බේ නැහැ. ඉතින් අපි හිතුවා මේක අපි යන් කියලා කට්ටියම අපි ඉතින් ආන්ටිලාවත් එක්කගෙනම මේක ගියා. බලන්නකෝ හරිම ෂෝක්. අපත් ගොඩාක් ආස වුණා. ගොඩක් සතුටු වුණා.
වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට හැමෝටම ගොඩාක් ස්තුතියි. අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. like කරන්න, comment කරන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.